එතකොට මේ ක්‍රියාවලිය ටිකක් විධිමත් කරගන්න ඕනේ. දැනට දැන් ගත්තොත් එහෙම එකක් තමයි අපි නිවාස සුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා දෙන 25000ත් ඊළඟට ඒ පවුල් වල තියෙන පිරිසත් එක්ක දෙන වියලි සලාක ප්‍රමාණයත් ඊට පස්සේ අනිත් පැත්තෙන් ගෙදර බඩුමුට්ටු විනාශ වෙච්ච එකත් එක්ක ඒකට දෙන 50000ක මුදලත් ඊළඟට ඒ දරුවෝ ඉන්න තැන්වල පාසල් දරුවෝ ඉන්න තැන්වලට 25000. ඒතකොට මෙන්න මේ හතර අපි වේගයෙන් අපි අපේ ජනතාවට දෙන්න මැදිහත් වෙනවා. ඒක නිසා ග්‍රාම නිලධාරී මහතුරුත් ඒ වගේම අනිත් ක්ෂේත්‍ර නිලධාරීනුත් වේගයෙන් මැදිහත් වෙමින් තියෙන කුගාණක්. එතකොට ඒක නිසා දැන් නමුත් වේගයෙන් මේ ෆෝම් ටික දීගෙන යනවා. ඒක නිසා අපි ජනතාවට කියනවා කලබල වෙන්නේ නැතුව ග්‍රාම සේවකතුමියටත් යම් සහයෝගයක් දෙමින් මේකේ නිවැරදි තොරතුරු ටික ලබා දෙන්න කියලා. මොකද හේතුව මේවා දෙන්නේ ඔබේ මුදල්ම තමයි මේ නැවත අපි ඔබට දෙන්නේ. ඒක නිසා අර නිවැරදිව ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ඕනේ. ඒ වගේම නිවැරදිව ගිණුම් අංකය ඕනේ. මොකද මේ සියල්ල අපි සූදානම් වෙන්නේ ඔබේ ගිණුමට දාන්න. එහෙම නැතුව මේක බෙදන වැඩක් කරන්න නෙමෙයි යන්නේ. ඉතින් ඒක නිසා ඒවා සමහරට අපි දන්නවා ගම් අතුරු තත්ත්වයක් ඇතුලේ සමහර ලේඛන හොයාගන්න බෑ. සමහර මුළු ගෙවල් පිටින් ඒව නැති වෙලා තියෙනවා. නමුත් ඒ තියෙන තත්ත්වයන්ට විශේෂ වැඩ පිළිලක් හදන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් සමහර විට පුළුවන් කෙනෙකුට account number එකක් නැති වෙන්න පුළුවන්. ඒකට ආණ්ඩුව කල්පනා කරලා තියෙන්නේ එයා සහතික කළ ලිපියක් දෙන්න ඕනේ. එයාගේ ඥාතියෙක්ට නැත්නම් එයාගේ තියෙන ළඟම ඉන්න කෙනාගේ මෙන්න මේ account number එකට සල්ලි දාන එක ගැටලුවක් නෑ කියන එක. මොකද ඕකේ අපිට යම් තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. මොකද account numbers දෙද්දී වැරදිලාවත් account number එකක් දුන්නොත් ඊට පස්සේ ඒක ආයෙ නැවත සංකීර්ණ තත්ත්වයකට යනවා. ඒක නිසාම තමයි අර ග්‍රාම නිලධාරීන්ගේ පැත්තෙන් අර බැංකු පොතේ කොපියක් ඉල්ලගන්නේ. මොකද මේ අංකේ වැරදෙන්නේ නැතුව. නමුත් මම දන්නවා කොපියක් ඉල්ලද්දි සමහර තැන්වල ගෙවල් පිටින් කියන්නේ නැති වෙලා බඩු නැති වෙලා තෙමිලා වෙලා තියෙන. එතකොට ඒවටත් ප්‍රායෝගිකව එහෙම තියෙනේ වැඩි පුළුවන් නම් අපි බැංකුවෙන් එකක් ගමු. නැති වුණොත් නැවතේ තොරතුරු සහතික කරගෙන අපි දෙන්න හදන. ඒක නිසා මේ මාර අර වාද විවාද කර ඉන්න නෙමෙයි හදන්නේ. අපි වේගෙන් මේ ජනතාවට මුදල් ටික දෙන්නේ. මොකද වෙන මොහොකටවත් නෙමෙයි. මොකද මේ මුදල් ප්‍රමාණයක් හම්බුනොත් ඒගොල්ලන් කඩා වෙච්ච ජීවිතේ යම් පියවරකට ඔසවා තබන්න පුළුවන් ඒ කියන විශ්වාසය තමයි වේගෙන් අපි මුදල් ටික දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හිතනවා ජනතාව මේ ක්‍රියාවලිය ඇතුලේ අර මීට පෙර තියාගත්තා වගේ තව සති දෙක තුනකින් මේ තත්ත්වය සාමාන්‍ය අතරපත් වුණාට පස්සේ මිනිස්සු තේරුම් ගනි මොකක්ද වෙන්නේ කියලා. ජනතාව අපි යන තැන වුන් මේ වැඩේට සහයෝගය දෙනවා. ඒක ස්වේච්ඡා සංවිධාන ආගමික නායකයෝ සියලු දෙනා සහයෝගය දෙනවා. අපි හිතනවා අපි ජනතාවත් එක්ක මේ වැඩේ ගොඩ නගන්න අපිට පුළුවන් වෙයි කියන විශ්වාසය ඉන්නේ.